මේ කතාව විශේෂයෙන් කියන්න කල්පනා කළේ වාසනාව ගැන තේරුම් කරන්නටයි. අක්කන්ත සංඥක කියන මහරහතන් වහන්සේගේ අතීත ජීවිතේ පුවතයි මේ කතාව. අහන්න මේ කතාව. මං ඒ කාලේ මට මන්තර උගන්වන මගේ උපාධ්‍යයන් වෙනුවෙන් ගුරු පූජා පිණිස වටින වස්ත්‍රයක් අරගෙන යමින් හිටියා. ඒ වෙද්දි මං හරි දක්ෂ විදිහට මන්තර ඉගෙන ගන්නවා. ඒ වෙලාවේ මට දකින්න ලැබුණා ලෝකයාගේ පිදුම් ලබන විරාජ වූ බුදුරජාණු. ශ්‍රාවක පිරිස පිරිවරාගෙන ඒ උතුම් ශ්‍රේෂ්ඨ තුන් ලෝකාග්‍ර තිස්ස බුදුරජුන් මාවතේ වැඩම කරනවා. මේ සිදුවීම තිස්ස බුද්ධ කාලේ. තිස්ස කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මීට කල්ප 94කට කලින්. ඒ කාලේ විස්තරයක් මේ. මට ඒ වෙලාවේ පූජා කරගන්නට කියලා වෙන කිසි දෙයක් මගේ අතේ තිබ්බේ නැහැ. ඉතින් මං මගේ ගුරුවරයාට අරගෙන යමින් හිටපු අර වටින වස්ත්‍රය ගත්තා. ඒක නමලා පාපිස්සක් විදිහට බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාවතේ මං ඇතිරුවා. මං කල්පනා කළා ලෝකේ අග්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ මහවීර වූ බුදුරජුන්ගේ උතුම් සිරිපා යුග්මයට මේ වස්ත්‍රය පෑගේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීපාද පද්මයට පෑගෙන විදිහට බුදුරජාණන් වහන්සේ පාගල වැඩම කරන විදිහට පාපිස්සක් කරලා අර වස්ත්‍රය පූජා කළේ. මං ඇතිරු වස්ත්‍රය මත සම්බුදු රජුන් රන් සිරිපා තබා වැඩම කරන ආකාරය දකිමින් මං ගොඩාක් හිත පහදව ගත්තා. නිර්මල සඳ මණ්ඩලක්සේ ධර්මාලෝකයෙන් ලෝකයේ ආලෝකමත් කරන ශාස්තෘන් වහන්සේගේ සිරිපා යුග මමත් සතුටින් වන්දනා කළා. බලන්න මේ සිද්ධිය. මේක ලොකු වෙලාවක වෙච්ච සිද්ධියක් නෙමෙයි. පොඩි වෙලාවක් නේ. තමන්ට මන්ත්‍ර උගන්වන ගුරුවරයාගේ ළඟට ඒ ගුරුවරයාට පූජා කරන්න කියලා වටින වස්ත්‍රයක් අරගෙන යමින් ඉද්දි බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා දැක්කා. දැක්ක ගමන් ආයේ වෙන පූජා කරන්න මොකුත් තමන්ගේ අතේ තිබ්බේ නැහැ. තමන්ට ලැබිච්ච එකම එක අවස්ථාව. බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණා. අතේ පූජා කරන්නට කියලා යම් පමණක් වටින වස්ත්‍රයක් තියෙනවා. මේ සෙනගතලේ වැඩම කරන බුදුරජාණන් වහන්සේට අර වස්ත්‍රය අරගෙන ගිහිල්ලා දෝතර පූජා කරන්න විදිහක් නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් බොහොම සුන්දර සත්කාරයක් නේද කියලා සලකලා අර වස්ත්‍රේ නමල පාවඩයක් කළා. එහෙම නැත්නම් පාපිස්සක් කළා. ඒක බිම ඇතිරුවා. ඉතින් ලෝකනායක බුදුරජාණන් වහන්සේත් මෙයා බලාගෙන ඉද්දි බුදුරජුන්ගේ රන් සිරිපා අර වස්ත්‍රය මත තියලා වැඩම කළා. හිත ගොඩාක් ප්‍රීතියට පත් වුණා. අනේ මං පිදු වස්ත්‍රය මත මගේ බුදුරජාණන් වහන්සේ තුන්ලොවේ අග්‍ර උත්තමයාණන් වහන්සේ පායුග තැබුවා නේද? සතුට උපන්නා. අපිට උනත් අපේ ජීවිතේ මුණ ගැහෙන වාසනාව එක අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒකත් පොඩි වෙලාවකට වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ප්‍රයෝජනෙ ගන්න අපි අදක්ෂ වුණොත් ඒ වාසනාවන්ත අවස්ථාව බොහොම අවාසනාවන්ත විදිහට අවසන් වෙලා යයි. ලැබෙන එකම එක අවස්ථාව පවා අපි ප්‍රයෝජනට ගත යුතුයි. මුත්තට මේක තේරුම් ගන්න. මොකද මේ අක්කන්ත සංඥක කියන මහරහතන් වහන්සේ කල්ප 94කට කලින් කරපු ඒ එකම එක ක්‍රියාව, ඒක පුංචි ක්‍රියාවක් උන්නේ. බලන්න උන්වහන්සේ කියන දේ
මම මින් කල්ප 94කට පෙර තමයි ඔය වස්ත්‍ර පූජාව කළේ. බුදුරජුන් උදෙසා කරපු ඒ පූජාවේ ආනිසංසය බලන්න. මං මේ දක්වාම දුගතියක උපන්නේ නෑ. මම මීට කල්ප 37කට පෙර සුනන්ද කියලා මහා බලවත් සක්විති රජෙක් බවටත් පත් වුණා. ඒත් දැන් මම සිව් පිළිසිඹියා ලැබූ කෙනෙක්. අෂ්ට විමෝක්ෂත් ලැබුවා. අභිඥාත් සාක්ෂාත් කළා. මං සම්බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා කියලා. ඒ උතුම් මහරහතන් වහන්සේ දේශනා කළා. බලන්න මුණ ගැහුණු එකම එක අවස්ථාව හරියට ප්‍රයෝජනට අරගත්තා. අපේ ජීවන ගමනේ අපිට දැන් අවස්ථා මුණ ගැහිලා තියෙනවා. සීලවන්ත ජීවිතයක් ගත කරන්න අවස්ථාව මුණ ගැහිලා තියෙනවා. කොච්චර කාලයකටද කියලා දන්නේ නැහැ. සීලය ගැන අහද්දි ඔයාලා හිතට ගත්ත කියලා හිතමු මං සිල්වත් වෙන්න ඕනේ කියලා. අපි දන්නේ සිල්වත්ව ගත කරන්න ජීවිතේ කොච්චරක් ඉතුරුලා තියෙනවද කියලා. එළඹෙන පෝයක් ගානේ අපි පෝයට කලින් දවසේ ඔබට සිහිපත් කරනවා. ඔන්න ප්‍රධාන පෝයක් එළඹෙනවා පුරපසළොස්වක දවසක්. උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙන්න අපි සිහි කරනවා. ඒ සිහි කරනකොට ඔබට අවස්ථාව උදා කරගන්න හිත තියෙනවා නම් පුළුවන්. එළඹෙනවා පෝයක්. මං උපෝසත සිල් අරගන්න ඕන. රහතන් වහන්සේලා අනුගමනය කර කර සිල්පද ටික රැක ගන්න ඕන. ඔබට හිත තියෙනවා නම් කරගන්න පුළුවන්. දැන් ඊළඟට එළඹෙනවා ඇසළ පෝය. උතුම් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන ත්‍රිවිධ රත්නේම ලෝකයට පහළ වෙච්චි බොහොම පින්බර පෝය. ඔබට පුළුවන්. ඔබට අවස්ථාව තියෙනවා. රහතන් වහන්සේලා අනුගමනය කරමින් උතුම් අටසිල් සමාදන් වෙලා අටසිල් රකින්න. අපි හිතමු මේ පොයේ ඔබ ඒක අතහැරගත්ත මගහැරගත්ත කියලා මේ බණපදේ අහලත් ඔබ ඔබේ අවස්ථාව මගහැරගත්තොත් ඕන්නේ මේ පොයන්න. පස්සේ පුළුවන්. ඊළඟට එන පොයක බැරිය. ඒ අවස්ථාව මගහැරගත්ත කියලා හිතමු. ඊළඟ පෝයක් එනකන් ඔබ නිරුපත්‍රිතව ජීවත් වෙයි කියලා කවුද සාක්ෂි දීලා තියෙන්නේ? එනිසා හොඳට තේරුම් ගන්න. වාසනාව අපට මුණ ගැස්සන්නේ එකම එක අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවත් ලොකු කාලයකට නෙමෙයි පොඩි කාලයකට වෙන්න පුළුවන්. ඒ පොඩි කාලේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න බැරි වුණොත් අවාසනාවන්ත විදිහට ඒ කාලේ ගෙවී අවසන් වී යයි. මේ හින්දා සිල්වත් වෙන්න ලැබුණු අවස්ථාවේ සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න ලැබිච්ච අවස්ථාවේ ගුණවත් වෙන්න, පින් කරගන්න ලැබිච්ච අවස්ථාවේ පින් කරගන්න, කුසල් වඩා ගන්න ලැබිච්ච අවස්ථාවේ කුසල් වඩා ගන්න, සත්පුරුෂකම් හදා ගන්න ලැබිච්ච අවස්ථාවේ සත්පුරුෂකම් හදා ගන්න. ඔබේ ජීවිතේට මේ තරම් උතුම් කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිච්ච මොහොතේ කලන මිතුරු ඇසුරේ පිහිට සලසගන්න. ඔබ හැම දිනාට මේ බුදු සසුන මුණ ගැහිච්ච වාසනාවන්ත මොහොතේ ඒ වාසනාවේ කොටස්කාරයෝ බවට පත්වෙන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.